පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේසයක් මත ඇති ඔරලෝසුවක පස්වරු 3 ඔරලෝසුව වල බැලුවොත් පස්වරු 3 සාමාන්‍ය ඔරලෝසුව තියෙන විදිහට වැද ගන්න. නාඩි කටුව කොහොමද තියෙන්නේ? පස්වරු 3 විට පැය කටුව දකුණු දිශාවට. ඒක පැය කියන්නේ මේ කුඩා කටුව. මෙහා දකුණ නම් අපි දන්නවා එයාට ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ පැත්ත උතුර වෙනවා. ඒකට උතුරින් ඉඳන් නැගෙනහිර සහ බටහිර ලකුණු කරගන්න අපි දන්න දකුණු පැත්තට. දකුණු පැත්තට තමයි නැගෙනහිර තියෙන්නේ. එතකොට එයාට ප්‍රතිවිරුද්ධ පැත්ත බටහිර වෙනවා. පැය කටුව දකුණු දිශාවට යමු. ඒත් එක්ක අපි අනිත් දිශාවට ලකුණු කරගන්නවා. මෙතෙන් සිට පැය 3ක්. දැන් 3 ඉඳන් පැය 3ක් ගියොත් 4 5 6 මේ වෙලාව බැලුවොත් 6 වෙනකොට 6 වෙනකොට ඔරලෝසුවේ කටු තියෙන මේ පැය කට්ට මේක විනාඩි පැය කටුව තියෙන්නේ බටහිර දෙසට. පැය කටුව තියෙන බටහිර දෙසට උත්තරයක් ලියන්න පුළුවන්. පැය කටුව තියෙන බටහිරට ඊට විනාඩි කටුව තියෙන නැගෙනහිරට. ඇඳලා බලුවා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 2024 වර්ෂයේ ආරම්භක දවස සඳුදා දවසක් නම් 2024 වර්ෂයේ ආරම්භක දවස අවසන් දවසක මේක පාඩමකට සම්බන්ධයි. අපි දන්නවා 2024 කියන්නේ අතරෙන් බෙදෙනවා අවසන් ඉලක්කම් දෙක. කියන්නේ මේක අධික අවුරුද්දක්. අධික වර්ෂයක්. එතකොට අපි මේකේ සාමාන්‍ය වර මතක තියාගන්න යුතු කොටසක් තියෙනවා. 2024 ජනවාරි 1 වෙනිදා සඳුදාම වෙනස් වෙන්නෙම නැහැ. මොන වර්ෂයේම දෙසැම්බර් 31 කියන්නේ අනිවාර්යයෙන්ම එක දවසක් ඉස්සරහට ගිහිල්ලා අඟහරුවාදා වෙනවා. උත්තරේ වෙන්නේ අඟහරුවාදා. මතක තියාගන්න ඕන කොටසක් මේක. අධික අවුරුද්දක් නම් අවසාන දවසේ එක දවසකින් වැඩි වෙනවා. සාමාන්‍ය අවුරුද්දක නම් එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය වර්ෂයක නම් අපි දැන් 2025 වගේ අවුරුද්දයි කියලා මේ කැලෙන්ඩරේ බලන්න පුළුවන්. ජනවාරි 1 වෙනිදාට දින දවස අවුරුද්දේ මැද දවස වෙනවා වගේම අවුරුද්දේ අවසානයක දෙසැම්බර් 31 වෙන්නේ ජනවාරි 1 වෙනිදාට යෙදුණු දවසම තමයි. නමුත් අධික අවුරුද්දක් නම් අර අප්‍රේල් 29 කියලා අලුත් දිනයක් එන නිසා එක දවසක් පිටිපස්සට යනවා. ඊළඟ ගාන බලමු. ඊළඟ ගාන කියන්නේ මිනිසුන් 5 දිනකට දින 5ක් තුල ගස් 5ක් කපා කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු 5 දින 5ක් ගස් 5ක්. කියන්නේ එක මිනිහෙකුට තනියෙන් ගත්තොත් මේ මිනිස්සයා දින 5ක් වැඩ කරලා එක ගහයි තමයි කපන්නේ. නම් මිනිස්සු 100කට 100ක් කපන්න මිනිස්සු 5කට දින 5කදී ගස් 5යි නම් මිනිස්සු 10කට දින 5කදී ගස් 10ක් කවන්න පුළුවන්. මිනිස්සු 100කට ගස් 100ක් කවන්න යන කාලේ දින 5යි. දින ගානේ වෙනසක් වෙන්නේ නැහැ. දින 5කදී මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. ඊළඟ එක. විවාහකට ආපු ප්‍රශ්නයක් මේක ගිය අවුරුද්දේ. පහත දක්වන්නේ ගමක දල සැලැස්මක් මේකේ
අපිට අහන්න වැරදි ප්‍රකාශය මොකක්ද කියලා. වැරදියට දීලා තියෙන විස්තරය. බලන්නකො. බෙහෙත් ශාලාවට වඩා උස් බිමක පන්සල. බෙහෙත් ශාලාව මේ හරිය තියෙන පන්සල ඉතින් උඩින් තමයි තියෙන්නේ. හරි. ක්‍රීඩා පිටියට උතුරෙන් ක්‍රීඩා පිටිය තියෙනවා. උතුරින් තියෙනවා. බටහිරෙන් බෙහෙත් ශාලාව තියෙන. යත් හරි. වැරදින්න පුළුවන් උත්තරේ මෙයා. තැපල් කාර්යාලයේ සිට පන්සලට යන විට. එහෙම යන්න පුළුවන්. ඒතර වැව්බම් උඩින් තමයි යන්නේ. නමුත් අපිට මෙහෙම පාරකුත් තියෙනවා. වැව්බම් උඩින් යන්න නැතුව යන්නත් පුළුවන්. උත්තරේ එන්නේ වැව්බම් මතින්ම කියලා තියෙනවනේ. එහෙම ගන්න මේ පැත්තෙන් යන්නත් පුළුවන්. උත්තරේ 3. බලන්න ඊළඟ එක. ගති බහරන ප්‍රශ්නයක්. මේ කියනවා අදක්කනේ ABC ABMN නගර 4ක් සඳහා නගරාන්තර බස් යන කාලය. ඒකට A වල සහ B වල විනාඩි 30කට තරයක් සහ බස් රථ පිටත් වෙන්නේ. හරි. එතන M 9:05ට පිටත් වූ බස් රථයක්. මේක උත්තර නැති නිසා ටිකක් ඔයාලට අපහසු වෙන්න පුළුවන්. බස් රථයක් N කියන මෙතෙන් දෙනකොට 10:40 වෙනවා. යන්න පුළුවන් මාර්ග මෙහෙම එක විදිහට කියනවා. නමුත් මේක උත්තර තුන දුන්න ලේසි උත්තර දීලා නැති නිසා තරමක් අපහසු වෙන්න පුළුවන් ඔයාලට. ඒතර මේක යන විදිය මෙහෙම. M වල ඉඳන් B වලට යන්න විනාඩි 50ක කාලයක් යනවා. M වල ඉඳන් B වලට විනාඩි 50. අපි කිව්වොත් M වලින් මෙයා පටන් ගන්නේ 9:05ට. ඒකට B වලට යනකොට විනාඩි 50ක් යන නිසා 9:55 වෙනවා. ඉතින් 9:55ට B වලින් නෑ. මෙයා B වලින් පිටත් වෙන්නේ 10ට. විනාඩි 30න් තියෙන බස් තියෙන්නේ. B වලින් ඉඳන් යනවා A වලට. ඉතින් A වලට යන්න විනාඩි 15ක් ගත වෙනවා. එතකොට ඒලා විනාඩි 15ක් එකතු වුණොත් මෙතෙන්ද 10:10 වෙනවා. ඉතින් 10:10ට බස් නැහැ A වලින්. ඒ වලින් ඉඳන් N වලට බස් එකක් පිටත් වෙන්නේ 10:00ට. විනාඩි 30න් තියෙන නිසා 10:00 ඉඳන් එන්නෝට යන්න ඒ වල ඉඳන් එන්නෝට යන්න විනාඩි 10යි. එතකොට 10:40 වෙනකොට මෙයාට ඔය කියන විදියට එන්න වලට යන්න පුළුවන්. එතකොට එම් වලට යන මාර්ගය M B A N මේ මාර්ගය හරහා තමයි යාට ඔය මේ වෙලාවට පිටත් වෙන්න පුළුවන් වෙන්නේ.